Hi guys, මම දුලංක චනදු ටියුට්ස් ලංකාවේකට සාදරයෙන් පිළිගන්නවා. අද ඉතින් මම කියලා දෙනවා ඔයගොල්ලන්ට Java programming ගැන. අද මම කියලා දෙන්නේ ටියුටර් මේ Java programming introduction එක ගැන කියලා දෙන්නේ. මම බලාපොරොත්තු වෙනවා මේ ටියුටෝරියල් එක දිගටම කරගෙන ගිහිල්ලා අන්තිමට වෙනකම්ම කරගෙන යන්න. ඒ කියන්නේ business software එකක් Java business software එකක් කියන්නේ මාකට් එකට දාන්න තැනට වෙනකම් මම කරන් යන්න මම බලාපොරොත්තු වෙනවා. අද නම් ඉතින් මම කරන්නේ introduction එක විතරයි. බලමු අද මුලින්ම Java කියන්නේ මොකක්ද කියලා. මම හිතන කට්ටිය දන්නවා ඇති Java කියන්නේ මොකක්ද කියලා. Java 1991 වර්ෂයේ තමයි Sun Microsystem ආයතනය මගින් තමයි ලෝකටම හඳුන්වා දුන්නේ. එදා ඉඳන් අද දක්වා හැම කම්පියුටර් එකක්ම හැම ෆෝන් එකක්ම apps ගොඩක් devices run වෙන්නේ Java වලින් තමයි. දැන් නම් Java කරන්නේ Oracle computer system එක දැන් ඒගොල්ලන් අරගෙන තියෙන Java company එක. Java කියන්නේ object oriented language එකක්. කියන්නේ lazy language එකක් අනිත් ඒවාට වැඩිය අපිට ඕන විදිහට ඕන දෙයක් object එකක් ඕන විදිහට handle කරන්න පුළුවන්. ඒ කියන්නේ multi threading තියෙනවා, distributed තියෙනවා, network supporting ගොඩක් දේවල් මේකේ Java වල කරන්න පුළුවන් අපිට. Java case sensitive language එකක් Java කියන්නේ. ඒ කියන්නේ HTML වගේ නෙමෙයි. මේක upper case lower case ගොඩක්ම බලපානවා Java programming කරගෙන යනකොට. බලමු දැන් Java program කරන්න ඉස්සෙල්ලා Java JDK එක අපි install කරන් ඉන්න ඕනේ. ඒ කියන්නේ environment එකක් හදන් ඉන්න ඕනේ අපේ computer එකේ. අයිති අපි බලමු මොකද්ද අපි දැන් කරන්න ඕනේ කියලා. Java ඉස්සෙල්ලා මුලින්ම code කරන්න ඉස්සෙල්ලා අපි ඒකේ JDK එක install කරන් ඉන්න ඕනේ. ඒ කියන්නේ JDK කියන්නේ Java development kit කියන එකයි. JDK එක download කරගන්න ඕනේ. තව අපිට ඕන වෙන softwares තමයි Notepad එක ඕනේ code කරන්න. මම නම් use කරන Notepad++ එක. මේ තියෙන්නේ URL එක මෙතනින් ගිහිල්ලා Notepad++ එක download කරගන්න. අපි දැන් බලමු JDK එක කොහොමද JDK එක අපි දැන් download කරගමු. මෙන්න දැන් URL එක යනවා මෙතනට ගිහිල්ලා download කරගන්න. මේ ඉතින් දැන් ඔයගොල්ලෝගේ system එකට මොකක්ද Windows 86ද Windows 64ද කියන එක තෝරලා download කරගෙන install කරගෙන මම නම් දැන් download කරලා install කරලා තියෙන්නේ. දැන් අපිට ඕන වෙන්නේ දැන්ට JDK එකයි code කරන මොකක් හරි notepad එකක් හරි notepad++ මොකක් හරි software එකක් විතරයි ඕනේ. පස්සේ අපිට ඕනේ මේ interfaces design කරන්න අපිට ඕනේ NetBeans software එක. මම එතකොට ඉස්සරහදී මම කියන්නම් ඒක download කරගන්න කියලා. ඔයාලා ඉස්සෙල්ලා මේක download කරගත්තන් පස්සේ ඒක install වෙන්නේ C එකේ යන path එකේ program files ගිහිල්ලා ඒක ඇතුලේ Java කියන folder එකක් තියෙනවා. Java කියන folder එක ඇතුලේ තමයි ඒක save වෙන්නේ. අපි දැන් බලමු මේ තියෙන්නේ Java කියන මේ program files Java කියන folder එක ඇතුලේ තියෙන්නේ JDK මෙතන තමයි JDK install වෙන්නේ. Java development kit එක. මම 1.6 දාගෙන තියෙන්නේ. ඒකේ ඇතුලේ තමයි Java ඔක්කොම වැඩ වෙන්නේ. bin එක ඇතුලේ තමයි තියෙන්නේ Java වල Java compiler Java virtual machine එක run වෙන ඔක්කොම ටික softwares ඒක ඇතුලේ වෙන ඔක්කොම packages ටික තියෙන්නේ මේකේ bin එක ඇතුලේ. අපි දැන් Java code කරන්න ඉස්සෙල්ලා Java එක අපි path එක අපි බලමු කොහොමද මේ command prompt එකට DOS mode එකේදී path එක කොහොමද සකසගන්නේ කියලා. ඒකට අපි යන්න ඕනේ cmd යන්න ඕනේ start run ගිහිල්ලා cmd open කරගන්න දන්නවා command prompt එක. ඊට පස්සේ දැන් අපි desktop එකේ නම් අපි Java software එක notepad එකකින් save කරන්නේ. අපි desktop එක දැන් අපි Java කියලා folder අපි හදා ගන්නවා. ඒක ඇතුලේ දැන් අපි save කරගන්නේ ඒවා ඔක්කොම save කරගන්නේ. දැන් අපි මේ cmd එකකින් අපි යන්න ඕනේ desktop එකේ Java කියන folder එක ඇතුළට. ඒකට කරන් තියෙන cd desktop Java කියලා enter කරන්න. එතකොට දැන් අපි ඉන්නේ Java folder එක ඇතුලේ. දැන් අපි ඒක ඇතුලේ bin path එක සකස ගන්න ඕනේ. අපි එහෙම manual කියන්නේ DOS mode එකේ අපිට path එක සකස ගන්න පුළුවන්. අපිට අපි බලමු මුලින්ම DOS mode එකේ කොහොමද path එක සකස ගන්න කියලා. ඒකට කරන්න ඕනේ set path සමානයි කියලා දාලා JDK එක ඇතුලේ තියෙන 1.6 එක ඇතුලේ තියෙන bin කියලා එකක්. ඒකේ path එක copy කරගෙන paste කරගන්න.
එන්ටර් කරන්න. දැන් ඒක error එකක් ආවෙ නැත්නම් ඒ කියන්නේ path එක set වුණා කියන්නේ. දැන් ඔයා path එක set වුණාද කියලා බලන්නේ Java කියන folder එක ඇතුලේ GAVAC Java කියලා type කරලා enter කරන්න. එතකොට මේ වගේ එකක් එනවනම් ඔයා path එක සැකසීලා තියෙනවා. දැන් හැමතිස්සෙම අපිට path එක දෙන්න එක මහා කරදරයක් නිසා අපි තව ක්‍රමයක් තියෙනවා. my computer යන්න. ඒකේ properties advanced ගිහිල්ලා advanced tab එකේ තියෙන environment කියලා environment variable කියලා බටන් එකක්. ඒක click කරන්න. ඒකට ආවම පස්සේ මෙන්න මෙතන තියෙනවා new කියලා බටන් එකක්. ඒක click කරලා variable name එකට දෙන්න path capital වලින් දෙන්න. path කියලා දීලා අර variable value කියන එකට දෙන්න අර bin එකේ path එක. Java JDK bin එකේ path එක දෙන්න. දීලා okay කරන්න. දැන් okay කරලා මේකත් okay කරන්න. අයමත් CMD එක open කරන්න. දැන් කොහෙන් ඉඳලා අයමත් set කරන්න ඕනේ path එක කොහේ හිටියත්. මොන folder එකේ හිටියත් අයමත් path එක set කරන්න ඕනේ. කෙලිම Java කියලා ගහපු ගමන් path එක එනවා. ඒ කියන්නේ අතරින් computer එකට අපි path එක දීලා තියෙන DOS mode එකෙන් open කරනකොටම. එහෙනම් මචන්ලා අදට මෙච්චරයි අපි කරන්නේ. ඊළඟ lesson එකෙන් අපි හමුවෙමු. ඊළඟ lesson එක තමයි අපේ මුල්ම Java program එක වෙන්නේ. එහෙනම් අද මේ tute එක නරඹු සියල්ලටම ස්තුති වෙනවා. අපිත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. ස්තුතියි.